අයිබෝන් සුබ දවසක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අදත් CTV දවසේ පත්තරය ආරම්භ කරන්නයි මේ සූදානම. අද ජූලි මාසයේ 4 වෙනිදා. අදත් දිවයින පුවත්පතට අදාළ ප්‍රධාන පුවත් මොනවද කියලා අපි විමසලා බලමු. මුලින්ම පුවත්පත වාර්තා කරනවා මහවැලි ගොවීන්ට නොදුන්නට ඇමතිලට නළුවන්ට ක්‍රීඩකීන්ට අක්කර 100-500 මහවැලි ඉඩම් දීලා. මෙම කියන්නේ පොළොන්නරුව ජාතික ජනබලවේග මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර. වගා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැතිවීම මහවැලි කලාපයේ ගොවීන්ට ඇති ප්‍රධාන ගැටලුවක්. ඒ වුණාට පසුගිය කාලයේ නළුවන්ට ක්‍රීඩකීන්ට ඇමතිවරුන්ට ඉඩම් අක්කර 100 200 300 මෙන්ම සමහර අවස්ථාවල අක්කර 500ක් බෙදා දී තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී තමයි මේ බව අනාවරණය කරන්නේ. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරමු නව බාර් ලයිසන් දීම පාණිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පානතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නයි ඉල්ලා ගොඩ කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තියෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කළ 2024 ජූලි 26 වෙනිදා සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2024 සැප්තැම්බර් 24 වෙනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ. හොඳයි ඊළඟට අවධානය යොමු කරමු අපි ඊළඟ පුවත වෙත. කොවිඩ් ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂාව වැඩි කළා. සෞඛ්‍ය ඇමති තමයි මේ විදිහට කියන්නේ. අනියත බියක් එපා. කොවිඩ් ගැන චක්‍රලේඛ දෙකක් අද හෙටම සෞඛ්‍ය ලේකම්ගෙන් නිවේදනයක්. හොඳයි ඊළඟට මෝදර දීවර වරාය අඩු මුදලකට බදු දීම සම්බන්ධයෙන් තමයි වාර්තාව. රාජ්‍ය අතුරු තුනකට එරෙහිව චෝදනා පත්‍රය සංශෝධනය කරනවා අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි. මෝදර දීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රාජ්‍යයට පාඩු කිරීමේ චෝදනාව යටතේ හිටපු දීවර ඇමති රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරන බව අල්ලස්ව දෝෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ කොළඹ මහාධිකරණයට දැනුම් දීලා තිබෙනවා. 2014 වසරේ අගෝස්තු මාස 5 වෙනිදා සහ එම වසරේ නොවැම්බර් මාස 5 වෙනිදා අතර කාල සීමාව තුළදී මෝදර දීවර වරාය ගල්ෆ් යුකේ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා දීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය පෙළඹවූ බවටද ඒ අනුව මෝදර දීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රාජ්‍යයට පාඩු සිදු කළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් දෝෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නගා තිබෙන බවයි වාර්තා වන්නේ. ඊළඟට අවධානය පළාත් ප්‍රාදේශීය මට්ටමින් මහජන මුදල් වැය කරන ආණ්ඩුවේ වැඩ හංගන්න බෑ. මුදල් කොමිෂන් සභාව පළාත් ලේකම්වරුන්ට සහ පළාත් සභාවලට උපදෙස් දීලා තියෙනවා. ප්‍රාදේශීය මට්ටමින් පළාත් පාලන ආයතන සහ රාජ්‍ය අංශ ක්‍රියාත්මක කරනු ලබන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණ පත්‍ර මහජනතාවගේ දැනගැනීමට ප්‍රදර්ශනය කිරීමට පේවර ගන්නයි මුදල් කොමිෂන් සභාව ඊයේ පළාත් සභාව වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. හොඳයි ඊළඟට අවධානය කෙහෙලියට පුත්‍රයාට හිටපු සම්බන්ධීකරණ ලේකම්ට අප රට ගමන් තහනම්. ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී සිය පෞද්ගලික කාර්යමණ්ඩලයට පුද්ගලයන් 15 දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි බැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීමෙන් රාජ්‍යයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කළා යයි පැමිණිලි 3කට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුකැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන තිදෙනා අප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා. අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනෝජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය ඊයේ නිකුත් කළා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. ඒ අනුව සැකකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ. ඒ වගේම තමයි සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇති බව පුවත්පත වාර්තා කරනවා. හොඳයි ඊළඟට පුවත්පත වාර්තා කරනවා එකට යතුරු පැදියෙන් ගිය බිරිඳ මරා හිසත් අරගෙන සැමියා පොලිසියේ සිය බිරිඳ ඝාතනය කර බිරිඳගේ හිසත් රැගෙන සැමියෙකු පුලියන්කුලම් පොලිසියට භාර වී තිබෙනවා. අදාළ සැකකරු සිය බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ හිස සිරුරෙන් වෙන්කොට පොලිතින් උරේක බහා එයත් රැගෙන පුලියම්කුලම් පොලිසියට භාර වෙලා තියෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක් පමණ ඇති කාන්තාවක්. ඒ වගේම ඇය ප්‍රාථමික ගුරුවරයෙක් ලෙස සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ. සැකකරු හා බිරිඳ ඊයේ උදෑසන නොච්චිකුලම් ප්‍රදේශයේ සිට පුලියන්කුලම් ප්‍රදේශයට යතුරු පැදියකින් යමින් සිටියේදී චින්නපුවරසන් කුලම් ප්‍රදේශයේදී සැමියා විසින් මෙම ඝාතනය සිදු කර තිබෙනවා. පසුව ඔහු ඝාතනයට ලක් වූ බිරිඳගේ හිස කඳින් වෙන් කර සිරුර වනාන්තරයේ දමා හිසත් රැගෙන පොලිසියට භාර වෙලා තියෙනවා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගේ පාපොච්චාරණය අනුව මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා. පුලියන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරමු ඊළඟ පුවත වෙත. දේශීය සෙසුන්ට KDU වෛද්‍ය පීඨය වැසීම සම්බන්ධයෙන් තමයි වාර්තා වන්නේ. වැසුනේ සීමාවාසික පුහුණුව පිළිබඳ ගැටලුවක් නිසා. ප්‍රාවීගිය ප්‍රශ්නයට නලින්දගෙන් පිළිතුරු. අපේ සිසුන්ට පිටරට අධ්‍යාපනයට යෑමෙන් වසරකට ඩොලර් බිලියන් 3ක් රටෙන් පිටතට යනවා. මෙරට සරසවිවලම සිසුන් රඳවා ගන්න ආණ්ඩුව ගන්න පියවර රවි අසයි. කොතලාවල විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට විවෘත කළ නොහැක්කේ සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වය මත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේදී පවසනවා. මෙරට සිසුන් ලක්ෂයක් පමණ වසරකට විදේශ අධ්‍යාපනය සඳහා යොමු වන අතර එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණ රටින් පිටතට යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පවසලා තිබෙනවා. හොඳයි ඊළඟට අවධානය ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ජනපති අනුර හමුවේ. ජනාධිපති අනුර කුමාර දිස්සානායක මහතා සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ස් මහතා අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙන බවයි පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අවධානය පැල්වත්ත සෙවණගල වහන්නේ නැහැ. හදන සීනි පිට රටවලට යවනවා. සජිත්ගේ ප්‍රශ්නයට ඊයේ පාර්ලිමේන්තුවේදී හඳුන්වන්නේ එහෙම තමයි උත්තර දීලා තියෙන්නේ. පැල්වත්ත හෝ සෙවණගල යන සීනි කර්මාන්ත ශාලා වසා නොදමන බවත් ඒවායේ නිපදවන දුඹුරු සීනි රටවල් කිහිපයකට අපනයනය කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායිකත්ව සංවර්ධන මන්ත්‍රී සුනිල් හඳුන්වන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා. හොඳයි ඊළඟට අවධානය ඊළඟ පුවත් වාර්තාවට කාර්මික විදුහල් සිසුවිය වැවට පැන්නාට සිසුන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවක වදය නිසා සිය දිවි නසා ගන්න හදලා කියලා තමයි වාර්තා වන්නේ. කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක වැවකට පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බවයි කුලියාපිටිය පොලිසිය පවසන්නේ. පෙරේදා දහවල් එම සිසුවිය කාර්මික විද්‍යාලයේ ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවද වාර්තා වනවා. ඒ අනුව කාර්මික විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිසුවියට නවක වදය දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. හොඳයි ඊළඟට අවධානය හල්ඔලුවගේ ලිපිගොනුව පැහැර ගැනීමේ සිද්ධියට තවත් 2 දෙනෙක් අල්ලයි. මේ වන විට 5 දෙනෙක් දැලේ. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතාගේ ජීප් රථයට වෙඩි තබා රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 2 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. හොඳයි ඊළඟට අපි අවධානය යොමු කරමු ඊළඟ පුවත් වාර්තාව වෙත. කැලණි සරසවි වෛද්‍ය පීඨයෙන් සාර්ථක නලදරු ගැබ් ගැන්වීමක්.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරි වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්යකගේ මගින් අලුතින් ස්ථාපිත කළ සාපල්‍යතා මධ්‍යස්ථානය නලදරු තාක්ෂණය භාවිත කරමින් සිය පළමු සාර්ථක ගැබ්ගැන්වීම සිදු කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍යංශයේ සාපල්‍යතා මධ්‍යස්ථානයකින් සිදු කළ පළමු සාර්ථක ගැබ්ගැන්වීම බවයි වාර්තා වන්නේ. හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු ඊළඟ පුවත වෙත. යක්කල පාරේදී ලොරියක ගැටුණු පුරුළුනික වැව යතුරුපදිකරු මරුට බීමත් ලොරි රියදුරු අධිකරණයට. ගල්කුළම යක්කල මාර්ගයේ ගල්කුළම සිට සිවලාකුළම දෙසට ධාවනය කළ ලොරි රථයක් තලගුරු වෙහෙර විද්‍යාස්ථානයේ ඉදිරිපිටදී ඉදිරියෙන් පැමිණි යතුරුපදියක මුහුණට මුහුණ ගැටීමෙන් පෙරේදා පස්වරුවේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරෙන් යතුරුපදිකරු මිය ගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය පවසනවා. මියගිය පුද්ගලයා අවුරුදු 42ක් පමණ වයස ඇති ගලෙන් බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු ඊළඟ පුවත වෙත. කටුනේරියේ පිහි අනුමකින් මිනි මැරුමක්. පුද්ගලයන් දෙදෙනෙකු අතර ඉඩම් ආරවුලක් හේතු කරගෙන ඇති වූ බහින් බස්වීමක් දුරදිග යමින් වූ ගැටුමකදී එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඊළඟට පුවත්පත අවධානය යොමු කරනවා චෙන්නමණි කැණීම්වලදී සිරුරු 7ක අස්ථි කොටස් හමු වෙයි. යාපනය චෙන්නමණි ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලදී මිනිස් සිරුරු 7කට අයත් අස්ථි කොටස් හමු බව කැණීම් බාර නිලධාරීන් පවසනවා. යාපනය අරයාලේ චෙන්නමණි සින්දුපති මායානක්තිල් ප්‍රදේශයේ පෙබරවාරි මාසයේදී සංවර්ධන කටයුතු වල නිරත වූ කම්කරුවන් පිරිසකට අස්ථි කොටස් හමු අතර පසුව එහි පැවැත් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කිරීමට නියම කෙරුණා. පසුව එහි කැණීම් කටයුතු ආරම්භ කළ අතර එහිදී මුල්ලාදීරයේදී සිරුරු දෙකකට අයත් හිස් කබල සහ අස්ථි කොටස් හමු බවයි වාර්තා වන්නේ. ඊළඟට අවධානය අංගොඩ ගබඩාවකින් කෝටි 1.5ක බේකරි අමුද්‍රව්‍ය පාන්නලා. සුපර්වයිසර් සොයා මෙහෙයුම්. අංගොඩ ප්‍රදේශයේ ගබඩා පහසුකම් සපයන ආයතනයක තිබූ රුපියල් 1,69 ලක්ෂයක් වටිනා බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හොර රහසේ පිට කළ බව කියන එම ගබඩාවේ සුපර්වයිසර්වරයා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශනාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුවත්පතේ විදිහට වාර්තා කරන්නේ. ඊළඟට අවධානය ඊළඟ පුවත වෙත. උසාවි නියෝගය දෙන්න මහේස්ත්‍රාත් රෝහලට එයි. බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලේ සිටි සැකකරු පැන යයි. වැල්ලවාය පොලිස් වසමට අයත් කෝන් වැලෑන ප්‍රදේශයේ බුදුමදුර හන්දිය අසලදී මැයි මාස 30 වෙනිදා පොලිස් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මොනරාගල රෝහලේ රෝහල්ගතව සිටි සැකකරු ඊයේ දින අත්විලංගු ගලවා සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා වැල්ලවාය මහා වේලමුල්ල පදිංචි සම්පත් කුමාර නැමැති අයෙකුත් බවයි සඳහන් කරන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල බන්ධනාගාරය සහ මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අවධානය ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඒඩ්ස් පැතිරීම ඉතාම අඩුයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජයමුනි තමයි පවසන්නේ. ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවත් විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත් වන්නන්ගේ ප්‍රමාණය සැලකීමේදී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදු කරන ලබන මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම්ද බෙහෙවින් හේතු සාධක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජයමුනි මහතා පවසලා තියෙනවා. ඊළඟට අවධානය විදේශ රැකියාවලට යන පිරිස 20%කින් අඩු වෙලා. මෙහෙම කියන්නේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සංගමය. හොඳයි, ඊළඟට අවධානය ඊළඟ පුවත වෙත. ඩිජිටල්කරණය ගැන කතා කළත් නීති පද්ධතිය හදලා කාර්ය මණ්ඩලය බඳවාගෙනවත් නැහැ. මෙහෙම කියන්නේ නාමල් රාජපක්ෂ මේ රටේ ජනතාවගේ රැකිය යුතු දත්ත රකින්න අවශ්‍ය පනත් සකස් කරලා සම්මත කරනවා. මේ රටේ ජනතාවගේ ජීවිත බොහෝ දුක්ඛිත තත්ත්වයට පත් කරපු ඉතිහාසය සම්බන්ධ තොරතුරුත් ජනතාව දැනගත යුතුයි. දේශපාලන උවමනායකකම්මට පසුගිය කාලේ රාජ්‍ය ආයතන පිහිටෙව්වා. රාජ්‍ය සේවය බොහෝ අකර්මණ්‍ය කළා. ගරුත්වය නැති කළා.
බඳවගත්තේ දේශපාලන උවමනා මතයි. රාජ්‍ය සේවයේ මුදුන ශක්තිමත් කළේ නැහැ. අපි අත්‍යවශ්‍ය සේවයට බඳවා ගැනීම කරනවා. රාජ්‍ය සේවයට 38500ක් බඳව ගන්න අවශ්‍ය බව කළමනාකරන කොමිසම කියනවා. 15000ක් බඳවා ගන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා. පනතට අදාළ කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම ගැටලුවක් නැහැ. හොඳයි ඊළඟට අවධානය ක්‍රේෂාන්ති කුමාරස්වාමී සිසුවේ දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් කෝප්‍රල් ඇතුළු 15කගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨ අධිකරණය ප්‍රතික්ෂේප කරයි. 1996 වසරේ මහත් ආන්දෝලනයකට තොඩු දුන් යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමී නැමැති පාසල් සිසුවේ දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට තමන්ට එරෙහිව පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තමන්ට සමාව ප්‍රදානය කර එම දඬුවම වසර 20 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් විභාගයට නොගෙනම ඒකමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ. හොඳයි ඊළඟට අවධානය ඊළඟ පුවත වෙත ඇමති කාලයේ කළ අයථාපත් කිරීම ගැන පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි. අමාත්‍යවරයෙකු සිටි කාල සීමාවේ සිදු කළ අයථාපත් කිරීම කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමති පියසේන ගමගේ මහතාගෙන් අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ පැය එකහමාරක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරයා නැවත කැඳවීමටද නියමිත බවයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි අල්ලාස් ගැනීම අල්ලාස් දීම් සම්බන්ධයෙන් 1954ට අමතන්න කියලා කොමිසම ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඊළඟට අවධානය ඊළඟ පුවත වෙත ඒක බොරුවක් කැබිනට් සංශෝධනයක් අගමැති වෙනසක් නැහැ. කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද කියයි. අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් ගැන හෝ අගමැතිවරය වෙනස් කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් සිදුව නැතයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් සහ අසත්‍ය තොරතුරු වාර්තාකරණයක් බවද අමාත්‍යවරයා අවධාරණය කළා තියෙනවා. හොඳයි ඊළඟට අවධානය ඊළඟ පුවත වෙත දේශීය ආදායම් නිලධාරීහු හෙට සිට මහපාරේ ජනතාවගේ බදු සම්බන්ධ ගැටලුවලට පිළිතුරු ලබා දීම සඳහා දේශීය ආදායම් නිලධාරීන් හෙට සිට වීථි සංචාරය කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. එසේම අද ඒ කියන්නේ 4 වෙනිදා උදේ 9 සිට පෙරවරු 11:30 දක්වා විශ්වවිද්‍යාල උසස් තාක්ෂණ ආයතන සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙන බවද දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරිය වැඩිදුරටත් පවසලා තියෙනවා. ඊළඟට අවධානය අද දවසේ පත්තරේ දේශීය පුවත්පත්වල අවසාන පුවත වෙත පොහොට්ටුවේ නායකයින් දඩයමට CIDට බලපෑම් එල්ල වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දඩයම් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ලවන බව දැනගන්නට ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් එහිදී තුමන් සඳහන් කරන්නේ මේ දවස්වල පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් විවිධාකාරයෙන් සිදුවනවා. එහිදී මාලිමා ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතිව තමන්ගේ බලය පිහිටුවීම සඳහා ඔවුන්ම ප්‍රකාශ කළ වංචනිකයින් දූෂිතයින් මිලදී ගන්න විවිධ ක්‍රමවේදයන් දියත් කරන බවට ඔවුන්ට විවිධාකාරයෙන් ආරංචි ලැබෙන බවයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු පැවසා තිබෙන්නේ. හොඳයි අද දවසට නියමිත දේශීය පුවත් එපමණයි. අපි ඊළඟට අවධානය යොමු කරමු අද දවසේ කාටූන් විස්තරය වෙත. හොඳයි මුලින්ම අවධානය දවසේ පත්තරේ මුල්ම කාටූනය වෙත ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මහා පරිමාණ බදු ගෙවන්නන්ට වංචා නොකර බදු ගෙවන්න කියලා ජනාධිපතිතුමා කියනවා. නැත්නම් දඬුවම් විඳින්න සිද්ධ වෙයිලු. අවංක පොරවල්නේ මේන් කියලාම දෙයි. ඊළඟට අවධානය චමොත්පත් පශ්වේගේ ශ්‍රේ සමයන් අමාරුවෙන් ගත්ත බලය කිසිසේත්ම අත්හරින්නේ නැහැ කියලා මාලිමා මන්ත්‍රීවරු කියනවා. එහෙම වෙන්න නම් අත්හරින්න වෙන්නේ බොරු කීම කියලා තමයි ශ්‍රී සමයන් කියන්නේ. ඊළඟට බෙන්පියා කාටුනය චාලි අයියේ ඔන්න කොළඹ නොනිදන නගරයක් කරන්න හදනවලු. එළි වෙනකම් කඩවල ලයිට් දැම්මාම දිව්‍ය ලෝකෙ වගේ තියෙයි.
කරන්ට් බිල ආවම තමයි වැඩේ තියෙන්නේ කියලා තමයි බේන්තියා කියන්නේ. අද දවසේ පත්තරේ අවසාන කාටුනිය වෙතයි අවධානය අනුරාධකේ ඕකයි තත්වේ. පැවසෙයි ලුණු සහල් රටෙනුත් එන විත්ති පටවමු ඩොල ඒවා විඳ බුක්ති. එහෙටත් උඩිනි IMF ප්‍රතිපත්ති මොනවා නැතත් මහජනයට බදු ශක්ති. හොඳයි අද දවසට අදාළ දවසේ පත්‍රයේ පුවත් මෙතකින් නිමවට පත්වනවා. හෙට දවසේත් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබට ජය.